මොනවද හදන්නේ? අද හදන්නේ අම්මට සනීප නැහැ අම්මට කන්න සරමසර අමුතු රොටියක්. අමුතු රොටියක්. අපි ඒකට ගන්නවා මොනවද? තක්කාලි මේක සුද්ධ කරගත්ත කොච්චි අල තක්කාලි සුදු ලුණු. දැන් අපි මේවා හිච්චියට කපා ගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? හිච්චියට කපලා ඔයා තමයි දන්නේ. අපි දානවා. සමන්. අන්න අපි හිච්චියට කපන්න හදනවා. එහෙම නේද? හා? පේන්නේ මොනවද? නෝමන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ආන්න. හන් හිච්චියට කපාගත්ත මොනවද? මේ කරපින්චරම්පේ නැද්ද? තියෙනවා. තියෙනවා. අර බොක්ස් එකේ තියකෝ. එමනම් ඔකනේ මේ බොක්ස් එකේ තියෙන අපිට කරපින්. ග්‍රවුන්ඩ් කලර් එකක් තියෙන. අර උඩ තියෙන ග්‍රවුන්ඩ් කලර් එක ගෝල්ඩ් එක ගන්න එක. තාත්තුලේ. මම කලින්ට තින්දී නේද බලන්න. කොහොමද අප ගන්නේ? ඉන්නේ නේද බලන්න. හිච්චිය. සෝදන්න ඕනේ. සෝදන්න එකද? නේද? මේ ඕන. හිච්චිය. හිච්චියට කපාගත්තු වල. අපේ වෙන දේවල් නේද? ඒවට ඉතින් දෙමු නැත්තු. අම්ම වෙලා තියෙන මොනවා නන්ද මම උයන්. කතා කරන්න. අපේ මොකද? උලා අර රාත්‍රී කොට බෙදුවලා හරි අපට. අපෝ ඔය මොකද මම කිව්වමද කොහෙද? තේක. අනිත් උඩ කැමරා දෙක අපිට වෙලා ගන්න කියලා. මේ ඇවිල්ලා ලංකාවේ පරිලෝක තමයි. කැමරා. අල කපනවා කියන්නේ කැම හදන එක නෙමෙයි බලමු කැම හදනවා විදිය. බලමු හරි කියලා. හසට වෙන්න එපා ඉස්සෙල්ලානේ. අල කපන්න කාටත් පුළුවන් නෙමෙයි. හදන්න තමයි බෑ. ඊට පස්සේ අපි කපා ගන්න මොකද්ද අවුම් මිරිස්. හිච්චියට. අපි ඊළඟට හිච්චියට අත දාන්නේ නෑ. ඊට පස්සේ ඇඟිලි ටිකක් කැපේ හිච්චියට. ඔව්. හිච්චියට. අද ඔයාලට අපි දෙන්න හදන්නේ අමුතු රොටි. මොනවාද? අමුතු රොටි. ඕගොල්ලෝ හැමදාම කොත්තු රොටි දැකලා තියෙනවනේ. හිචි. නංගා ඔය පිම්ම. ඒක බලන්න ඊයේ ඉවරයි. උඩ බලන්න ඉබා. අනිබා. අයියෝ. මාළු. ඊළ පොඩ පිටින් ගියේ මාළු. අනේ පවුඩර් අපේ සුද්ධි කණ එකක් නෑ. ඔව් මම ටිස් කරා. හරි හරි මාළු. අම්මා. රොටි වල. හරිනේ. ගෙන්දර පත්තු කරලා නේද? අපේ මැනිකේට මොනවද අපි හදන්නේ? අමුතු රොටි. අමුතු රොටි. පත් වෙනවද? වතුර තියෙනවා. ඒකට අපි කියන්නේ දැන් අපි ඕනම ෂෝටිස් එක මොනාරි හදනකොට අල තම්බලා කරලානේ කඩිය හදන්නේ. ඉතින් මේ ඇවිල්ලා මේ ජංගල් ක්‍රමයක්. සෙනිකව කඩියක් හදනවා නම් මොනාරි එකකට ඇතුළට දාන්න. ඔගන්න පුළුවන් ඉතින් තාමත් පහසුවට ලේසියට මෙන්න මේ කඩිය හදාගන්න. අනිවාර්යයෙන්. ඔය ටික අපි ඔහොමම තෙල් එක රත් වෙනකන් අපිට පුළුවන් උණුපොඩි. ඊට පස්සේ ඔකට අපි පොඩ්ඩක් දාන්න ඕනේ එරසා. කැලරිස් වලට. කැලරිස් නැත්නම් මොකද උඩ තියෙන්නේ? සෝරි වැඩ. ආවෙදී හොඳ වෙන්නේ. ඔය දින අපිට ස්පොන්සර් රොටි හදන්න. අපිට ස්පොන්සර් කරලා තියෙනවා සෙරන්ඩිප් එකෙන් අම්බු. මං කිව්වා වතුරත් එක්ක දාද්දි.
අපි සැමන් එක හිච්චියට කඩාගෙන තෙලට දා ගන්නවානේ. කින්දර වැඩි නෑ. හතර zone ත්‍රිකෝණ. අදකට කලින් අපිට එහෙම ලොකු දේවල් නෑ ගෙදර ගෙදරදී කැමරේ දෙන්නේ නැහැ තියෙන දේවල් වලින් මේව තමයි කැමරේ බොහොම අමාරුයි පවුල දෙක රොටි අතර කතා කරලා අදාකට කඩිය වැඩි මාසයක් කන්න පුළුවන් අලගෙ තුනේ අමුතු රොටි ගෙදර හදන අමුතු රොටි ඊටුවනේ රොටි කඩියන්නේ පන්න සොස් පෑන් එක ඔය ඉතින් මොන අපි ගත කරන ජීවිතේ හරිම දුක්ඛිත ජීවිතයක් මම රොටි කුච්චන්නේ ඕකේ. අම්බෝ අම්බෝ ගන්න පස්සේ රොටි කුච්චන අපි ඉච්චන එක අත සීසම් දාන්නේ මොනවා ඉල්ල තමයි එතන කරන්නේ. මොනවා ඉල්ල තමයි ඔන්න මම ඔයාලා පුළුවන් දිවසේදී ගෙදරේදීම අමුතු රොටි අදා ගන්න පුළුවන්. දැන් ඉතින් කන්න. අපි දැන් විතරයි ඉතින්. ගෙදර කට්ටිය වුණා නේද? දැන් ඉතින් මගේ දෙතෙල තියෙන. ඉතින් ඔන්න ඔය විදියට ඔයගලන්ට පුළුවන් ගෙදරේදීම අමුතු රොටි හදා ගන්න. ඔන්න රොටි හදලා ඉවරයි. වාව්. ෂා. නදියන උණුනේ අපි හදපු අමුතු රොටි. අමුතු රොටි තට්ටුවක්ද? ඇති. ඔන්න දැන් අමුතු රොටිය ඔච්චර තමයි. දැන් ඔන්න අමුතු රොටිය අපි ගින් දෙන්න හදන්නේ. කන්නයි යන්නේ. ඔන්න අපි නිවසේදීම හදාගත්ත අමුතු රොටි කන්නයි යන්නේ. පේට්ටෙකුත් තිබුණා මම වේ. කන්න නිවෙන්න කලින් කන්න ඕනේ නැත්නම් රස නැහැ. කොහොමද රොටිය? ඇත්තටම හොඳ නැද්ද මේ නිකන් කන්න නිකන් සෝස් නැතුව කන්න බෑ. සෝස් නැතුවම රස නෑ. කොච්චිදාරි. හරිද වඩ දෙන්න තියෙනවද? තැන්ක් යූ. දැන්